හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? වැඩි කතා නැතුව අපි අද මේ මල හදන විදිහ බලමුද? A4 කොලයක් අරගෙන මේ විදිහට දෙකට නමා ගන්න. ඊට පස්සේ අපි ඒක කොටස් දෙකකට වෙන් කරගමු. ඉතින් අපි මේ කපාගත්ත එක කොටසක් අරගෙන මේ විදිහට දාරයක් නමා ගමු. ඊට පස්සේ අපි මේක දෙකට නමා ගමු. ඊට පස්සේ අපි මේක ගම් ගාලා අලව ගමු. අපි ඒ අලවගත්ත කොටස ආයෙත් දෙකට නමා ගමු. ඊට පස්සේ මේක දිග අරගෙන හරි මැද්දෙන් ගම් ගාලා අලව ගමු. මේ විදිහට කැටයමක් අඳගන්න. ඒ ඇඳගත්තු කැටයම අපි කපලා වෙන් කරගමු. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි මේ ආකාරයට ගම් ගාලා අපි ඒ කපාගත්තු කැටයම් ටික එකින් එක අලව ගමු. අපිට මේ නිර්මාණය හදාගන්න මේ විදිහට කපාගත්තු කැටයම් කොටස් 12ක් අවශ්‍ය වෙනවා. අපි ඒ කැටයම් 12ම මේ විදිහට හිමීට එකින් එක තියලා අලව ගමු. දැන් අපි මේ කොටස හිමීට දිග ඇරලා බලමු. ඊට පස්සේ යාළුවනේ මේ අවසාන කෙරවලේ තියෙන කොටසෙත් ගම් ගාලා මේ ආකාරයට අපි අලව ගමු. ඉතින් යාළුවනේ මං අද ඔයාලට අරගෙන ආපු නිර්මාණය ලස්සනයි නම් ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්නත් අමතක කරන්න එපා ඉතින්. එහෙනම් නැවත හමු වෙමු.